පර්චස් 6ක වුණත් මාලිගාවක් හදන්න පුළුවන් බව ඔබ දන්නවාද? ඉඩම පොඩි වුණාට හීන පොඩි වෙන්න ඕන නෑ. ගොඩක් අය හිතන්නේ පර්චස් 6ක ගෙයක් හැදුවම හිර වෙලා ඉන්න වෙයි කියලා. නමුත් හරියට ප්ලෑන් කළොත් අති නවීන පහසුකම් තියෙන ලොකු නිවසක් හදාගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ ඉඩ ඉතුරු කරගන්න හොඳම ක්‍රම 3ක් ගැනයි. බ්ලයින්ඩ් වෝල්ස් හරහා ඉඩ ඉතුරු කරන හැටි, ඕපන් කන්සෙප්ට් එකෙන් ගෙදරට ඉඩ ගන්න හැටි, මිදුල නැති අඩුව රූෆ්ටොප් එකෙන් ගන්න හැටි. 1. බ්ලයින්ඩ් වෝල්ස් සීමා බිත්ති, අන්ධ බිත්ති හරහා ඉඩ ඉතුරු කරන හැටි. සරල පැහැදිලි කිරීම. සාමාන්‍යයෙන් ගෙයක් හදද්දී අපි ඉඩමේ මායිම් 4න්ම අඩි 3-4ක් ඇතුළට වෙන්න තමයි ගේ හදන්නේ. පර්චස් 6ක ඉඩමක මෙහෙම වටේටම ඉඩ ඇරියම ගේ හදන්න ඉතුරු වෙන්නේ මැද තියෙන පොඩි ඉඩ විතරයි. අර වටේට තියෙන අඩි 3-4 ඉඩෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. පූසෙක්ටවත් යන්න බෑ. බ්ලයින්ඩ් වෝල් එකෙන් කරන්නේ මේකයි. අදාළ පළාත් පාලන ආයතනයේ නගර සභාවේ අනුමැතිය අරගෙන ඉඩමේ එක පැත්තක මායිමටම බිඳුවටම ගෙදර බිත්තිය ගන්නවා. ඒ බිත්තියේ ජනෙල් තියන්න බෑ. ඒකයි බ්ලයින්ඩ් කියන්නේ. වාසිය. අර පැත්තකින් නිකරුණේ අපරාධ යන අඩි 3-4ක තීරුව ගෙදර ඇතුළට එකතු වෙනවා. පර්චස් 6කදී මේක ලොකු ඉඩක්. එතකොට කාමරවල සයිස් එක ලොකු කරගන්න පුළුවන්. 2. ඕපන් කන්සෙප්ට්. විවෘත සැලසුම් හරහා ගෙදරට ඉඩ ගන්න හැටි. සරල පැහැදිලි කිරීම. අපේ පරණ ගෙවල් වල සාලෙට වෙනම බිත්ති 4ක්, කෑම කාමරයට වෙනම බිත්ති 4ක්, කුස්සියට වෙනම බිත්ති. ඉඩම පොඩි වුණාම මේ කාමරත් පෙට්ටි වගේ පොඩි වෙනවා. ගෙදරට ඇතුල් වුණාම හුස්ම හිර වෙන ගතියක් දැනෙනවා. ඕපන් කන්සෙප්ට් එකෙන් කරන්නේ මේකයි. සාලය, ලිවිං, කෑම කාමරය, ඩයිනිං සහ කුස්සිය, කිචන් අතර තියෙන බිත්ති අයින් කරනවා. වාසිය. ගේ ඇතුළට ආවම ඇහැට පේන දුර වැඩි. එක පොඩි කාමරයක් වෙනුවට එක දිගට තියෙන ලොකු හෝල් එකක් පේනවා. හුලං සහ එළිය හොඳට පැතිරෙනවා. පර්චස් 6 ගේ පර්චස් 10ක ගෙයක් වගේ විශාලවට පේන්න ගන්නවා. 3. මිදුල නැති අඩුව රූෆ්ටොප් වහල මත උද්‍යානයකින් ගන්න හැටි. සරල පැහැදිලි කිරීම. පර්චස් 6 ඉඩමේ ගේ හදුවම වාහනයක් දාන්න කාපෝච් ඉඩ ගත්තම තවදුරටත් මිදුලක් කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ළමයෙක්ට සෙල්ලම් කරන්න, හවසට තේ එකක් බොන්න තැනක් නැහැ. රූෆ්ටොප් කන්සෙප්ට් එකකින් කරන්නේ මේකයි. ගෙදරට වහලයක් ගහන්නේ නැතුව ස්ලැබ් එකක් දානවා. ඒ ස්ලැබ් එක උඩ ලස්සනට තනකොළ පූදලා මල් පෝච්චි තියලා වාඩි වෙන පුටු සෙට් එකක් දානවා. වාසිය. බිම්මහලේ නැති වුණු මිදුල ඊට වඩා ලස්සනට හුලං වදින තැනක පෞද්ගලිකත්වයේ තියෙන විදිහට උඩ තට්ටුට හැදෙනවා. මේක නවීන පෙනුමක්, ලක්ෂරි ලුක් ගෙදරට එකතු කරනවා.